ඔයාලට බලා ගන්න පුළුවන් මේ දවස්වල Facebook එක, Instagram එක, එහෙම නැත්නම් WhatsApp එක අප්ඩේට් කරගත්තට පස්සේ අලුතෙන් ඔයාලට Meta AI කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ රවුමක්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට Meta AI එහෙම නැත්නම් මෙන්න මේ විදිහට Meta AI කියලා අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඔයා දන්නවද? ඒ වගේම මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අද අපි බලමු. ඔයා මෙසෙන්ජර් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පහලින් Meta AI ලෝගෝ එක තියෙනවා. එහෙම නැත්නම් මෙතන උඩින් තියෙනවා Ask Meta AI or search කියලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන search bar එකේ @Meta AI කියලා Meta AI කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Meta AI වෙරිෆයි බැජ් එකත් එක්කම තියෙන ප්‍රොෆයිල් එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගෙන වුණත් ඔයාලට මේ විදිහට Meta AI assistant එක chat කරගන්න පුළුවන්. හරි. අපි බලමු ඔයාලට මේකේ මොනවද කරගන්න පුළුවන් කියලා. මේකෙන් සාමාන්‍ය සරලවම පුළුවන් caption ලියා ගන්න. ඒ වගේම post idea දෙන්න. ඒ වගේම image හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ friend list එක ගැන information දැනගන්න පුළුවන්. වගේ ගොඩක් දේවල් මේකෙන් ඔයාලට කරගන්න පුළුවන්. මේක සරලවම කිව්වොත් ඔයාගේ Facebook එකේ Messenger එකේ Instagram එකට ඇඩ් වෙච්ච ලස්සන ඇසිස්ටන්ට් කෙනෙක් වගේ තමයි මේකෙන් ඔයාට අහන ඕනම දෙයකට උත්තර ලබා ගන්න පුළුවන්. මම මේ විදිහට මේකෙන් එක්සැම්පල් එකක් ටයිප් කරලා පෙන්නන්නම්. මේ විදිහට මම මෙතන ටයිප් කරගන්නම් write a birthday wish කියලා. මේ විදිහට birthday wish කියලා ටයිප් කරගෙන ඉවරලා මෙතනින් send දෙන්න. send දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන output එකක් එනවා birthday wish එකට. ඔයාට මේක මෙතනින් write a birthday wish කියන්නේ නැතුව ඔයාට මේ විදිහට මේක creative විදිහට මෙතනින් කමාන්ඩ් එකක් දීලා ඔයාලට ක්‍රියේටිව් විදියට බර්ත්ඩේ විශ් එකක් තව ලියා ගන්න පුළුවන් ඉමෝජිත් එක්ක ඇඩ් කරලා. ඒ වගේම මම මේකෙන් තව එකක් ඔයාලට පෙන්නන්නම්. මේ විදියට පුළුවන් අපිට කමෙන්ට් එකක් උනන් ලියා ගන්න පුළුවන්. මේ විදියට මම පනි කමෙන්ට් එකක් ලියා ගන්නම්. මේ විදියට මගේ ආච්චිගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දෙන්න කියලා මේ විදියට මම ලියා ගන්නවා write a funny reply to a grandma's comment කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට funny reply එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ කමෙන්ට් එකක් උනත් ඔයාලට ඕන එකට ඔයාලට මෙතනින් idea එක දීලා හරි ඔයාලට නැත්නම් ඕන දේ අවශ්‍ය දේ කිව්වට පස්සේ මෙතනින් ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට පුළුවන් image generate කරගන්නත්. මම මේ විදියට සරල command එකක් දෙන්නම්. මේ විදියට create a cartoon of Sri Lanka cricket fan කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට image එකක් generate වෙලා තියෙනවා. ඔයාලට මේක වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන විදිහට command එක දීලා. මම මේක දැනට example එකක් විදිහට තමයි මෙන්න මේ විදිහට image generate කරගන්න පුළුවන් කියලා පෙන්වන්න මම මේ විදිහට command එකක් දීලා මේක image එකක් generate කරගත්තේ. ඒ වගේම ඔයාලට මේ විදිහට caption එකක් උනන් ලියා ගන්න පුළුවන්. මම මේ විදිහට දෙන්නම් give me a funny Facebook status කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට funny Facebook status එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මෙතනින් command එක දීලා ඉවරලා. ඒ වගේම මම මේ විදිහට තව එකක් පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට මම මෙතන type කරගන්නම් I upload a graphic design post please give me a caption and hashtag කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතනින් ඇවිල්ලා තියෙනවා caption එක design dreams on pixel at time කියලා මේ විදිහට hashtag ටිකකුත් ඇවිල්ලා තියෙනවා. මට මේකට තව hashtag ටිකක් අවශ්‍ය නම් මම මේ විදිහට පහලින් දෙන්නම් මේ විදිහට ආපහු I need more hashtag කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තවත් ගොඩක් hashtag ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලට සරලවම යූස් කරගන්න පුළුවන්. ඔයාගේ Messenger එකෙන්, Instagram එකෙන්, ඒ වගේම WhatsApp එකෙන් උනත් මේක සරලව යූස් කරගන්න පුළුවන්. ඉතාලම ලේසියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් කැමති දෙයක් ඔයාලට අවශ්‍ය ඕනම ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන්. ඒකට අවශ්‍ය උත්තරේ මේක ක්ෂණිකව ලබා දෙනවා. මේ අලුත් features එක ගැන ඔයා දැනුවත් වුණා නම් එහෙම නැත්නම් ඔයා මේකෙන් try කරලා තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.